මුහුදේ මීටර 3000 ගැඹුරින් පවතින සබ්මැරීනයක් මත ඇති කරනු ලබන පීඩනය වනුයේ කියලා අහලා තියෙනවා. මුහුදු ජලයේ ඝනත්වය දීලා තියෙනවා, ගුරුත්වාකර්ෂණ ත්වරණය දීලා තියෙනවා, වායුගෝලීය පීඩනය දීලා තියෙනවා. රූප සරහනක් ඇඳගමු. සබ්මැරීන් එකක් තියෙනවා. මොකක් හරි එකක් සබ්මැරීන් එකක් තියෙනවා. එතකොට මුහුද මට්ටමේ ඉඳලා මීටර 3000ක් තමයි පල්ලෙහෙන් තියෙන්නේ. ඒතර මෙයා මත ඇතිවන පීඩන මොනවාද? මෙයා මත ඇතිවන පීඩන තමයි මේ තියෙන ද්‍රව කඳ මගින් එයා මත ඇතිවන පීඩනය. අපි කියමු P1 කියලා කියමු. හරි? ඊළඟට මෙයා මත ඇතිවන ඊළඟ පීඩනය තමයි වායුගෝලීය පීඩනය ෆයි කියන එක. වායුගෝලීය පීඩනය. හරිද? ඊට පස්සේ අපි මෙයා මත ඇතිවෙන මුළු පීඩනය කියන්නේ P1 සහ ෆයි කියන එක එකතු කරලා ගන්න ඕනේ. හරි? ඊට කලින් අපි මේක බලමුකෝ. ද්‍රව කඳ මගින් ඇතිවෙන පීඩනය කොහොමද හොයන්නේ? ද්‍රව කඳ මගින් ඇතිවෙන පීඩනය P සමානයි P1 සමානයි H rho G. H කියලා කියන්නේ 3000යි මීටර්, rho කියලා කියන්නේ ඝනත්වය කීයද? ඝනත්වය දීලා තියෙනවා 1050යි. 1050යි කිලෝග්‍රෑම් ඝන මීටරයට වැඩි කිරීම 10යි ms ඍණ 2. හරි, සුළු කරන්න තමයි තියෙන්නේ. මෙතන m එකක් තියෙනවා, මෙතන m එකක් තියෙනවා, මෙතන m ඍණ 3ක් තියෙනවා. එතකොට m1යි m වර්ගය, මෙතන m ඍණ 3. එතකොට m වර්ගයයි m ඍණ 3යි කියන්නේ ගණිතයේ දුවලට උගන්වනවා. හරි සරලයි, කැපිලා ගියන් පස්සේ ඉතුරු වෙන්නේ m ඍණ 1. හරි? එතකොට m ඍණ 1ක් ඉතුරු වෙනවා. m ඍණ 1යි. ඊට පස්සේ කිලෝග්‍රෑම් ඉතුරු වෙනවා. ඊට පස්සේ s ඍණ 2 ඉතුරු වෙනවා. පැහැදිලිද? හරි. ඊළඟට උත්තරේ ගන්නෙ කොහොමද? මෙතන බිඳුවයි අගට බිඳු 5යි. එහෙනම් අපි මෙතෙන්ට දාගමු 10/5. අගට බිඳු 5යි. හරි? ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? මේ තුනෙන් මෙන්න මේ 105 ගුණ කරන්න තියෙන 105 3ෙන් ගණ කරපුවා 315යි. මේක ඕනනම් අය දික් කරලම ලියමු. 3යි 1යි 5යි 0.0.0.0. හරි? පීඩනය අපි පැස්කල් කියලා දාන්න පුළුවන්. දැන් මොකද්ද කියන්නේ? ඇතිවන මුළු පීඩනයනේ අහන්නේ. හරි? ඇතිවන මුළු පීඩනයනේ අහන්නේ. එතකොට මොකද්ද අපි කරන්න ඕනේ? මෙන්න මේ සංඛ්‍යාවට 1 2 3 4 5යි. මේකට එකතු කරන්න ඕන අර කියපු වායුගෝලීය පීඩනය. කියන්නේ P total සම්පූර්ණ පීඩනය සමානයි P1 ධන ෆයි. සමානයි මේකට එකතු කරන්න ඕන මොකද්ද? වායුගෝලීය පීඩනය කීයද දීලා තියෙන්නේ? වායුගෝලීය පීඩනය දීලා තියෙනවා 1,03,360යි. නේ? ඔය 1,03,360යි පැස්කල්. එකතු කරමු බලන්න. 0.0.6යි 0.6යි 3යි 3යි 3.3යි 3.3යි 0.0.3යි 1යි 5යි 6යි 1යි 3යි පැස්කල්. කීයද? උත්තරය තියෙනවද එහෙම එකක්? ඔව් තියෙනවනේ. උත්තරය අංක 2. උත්තරය අංක 2.